තාමත් වෙනත් කෙනෙක් ඔයාට ආදරය දෙනකල්ද බලන් ඉන්නේ? ජීවිත කාලේ පුරාම ඔයාට ආදරය කරන, ඔයාව බලාගන්න, ඔයා එක්කම ඉන්න ආදරණීයම කෙනෙක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඔයා ඔයාගේ දෙමව්පියන්ගෙන්, යාළුවන්ගෙන් හෝ ඔයාගේ ජීවන සහකරුගෙන් නොසැහෙන්න ආදරයක් බලාපොරොත්තු වෙනවද? සමහර විට ඔයාගේ බලාපොරොත්තු වන ආදරය අහිමුණ කෙනෙක් වෙන්න පුළුවන්. අපරාධේ මම මගේ හැඟීම් නාස්ති කළේ, මගේ කාලේ නාස්ති කළේ, ඇයි මටම මෙහෙම වුනේ? එයාට මට මීට වඩා ආදරය කරන්න තිබුණා. ඔබ මෙන්න මේ විදිහට නොලැබුණු ආදරයක් ගැන හිතලා පසුතැවෙනවද? කෙනෙක් ඔබට ආදරය කරන්න ඕන කියලා ඔබ හිතනවා නම්, ඔබ එක්කම නවතින්න ඕන කියලා ඔබ හිතනවා නම්, ඔවුන් විශ්වාස කරන්න ඕන ඔබ ආදරය කරන්න තරම් වටින කෙනෙක් කියලා. තමන්ට ආදරය නොකර වෙනත් කෙනෙක්ගෙන් ආදරය බලාපොරොත්තු වීම මිනිස්සුන්ට තියෙන ක්ලාසික් මිස්ටේක් එකක් කියලා ලෝක ප්‍රසිද්ධ මනෝචිකිත්සක මැරිසා පියෝ කියනවා. ආදරය කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක්වත්, උපයන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මතක තියාගන්න. ඔබට ආදරය කරන තරමට, ඔබව ආදරණීය මිනිසෙක් කරගන්න තරමට විතරයි අනිත් අය ඔයාට ආදරය දෙන්නේ. self love එහෙමත් නැත්නම් ආත්මාදරය. මේ වචන දෙක ඇහුවම සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ආත්මාර්ථකාමී දෙයක්ද කියලා. ඒත් ඇත්තටම self love කියන්නේ ආත්මාර්ථකාමී දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතයට වගේම අපේ අවට ඉන්න හැම දෙනෙක්ටම දෙන්න පුළුවන් වටිනම තෑග්ගක්. මම ඇහුවත් ඔබෙන්, ඔබ දවසේ පැය 24න් කොච්චර වෙලාවක් ඔබට ආදරය කරනවද? ඔබේ සාර්ථකත්වය ගැන හිතලා සතුටු වෙනවද? පුංචි කාලේ ඉඳලම අපි හැමෝම ඉගෙන ගන්නේ අනුන්ට ආදරය කරන්න, අනුන්ව සතුටු කරන්න. අනුන් ගැන හිතන එක හොඳයි, ඒක තමයි මනුස්සකම. නමුත් තමන්ගේ ජීවිතයට වටිනාකමක් නොදී, තමන්ව විවේචනය කරගෙන, තමන්ට ආදරය නොකර අනුන්ට කරන ආදරෙන් කාටද ප්‍රයෝජනයක් තියෙන්නේ? ඔබට ආදරය කරන්න, ඔබටම ආදරණීය මනුස්සයෙක් වෙන්න, ඔබට කරන ආදරේ තරමටම අනිත් අයත් ඔබට ආදරය කරાવી. ඔබට දෙන ආදරේ කවමදාවත් ඔබව දාලා යන්නේ නැහැ. ජීවිත ගමනේදී ඔබේ ජීවිතයට කවුරු ආවත්, කවුරු ඔබව දාලා ගියත් ඔබට දෙන ආදරේ කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ. ඔයාට ආදරය කරන්න පටන් ගන්නකොටම ඔයා කරන්න ඕන මූලිකම දේ තමයි forgive yourself. ඔයාට ආදරය කරන්න කලින් ඔයා ජීවිතේ කරපු වැරදිවලට සමාව දෙන්න. අපි හැමෝම අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ජීවිත කාලේ පුරාම ඒ ගැන හිත පසුතැවෙන්න ඕනද? නැහැ. ඔබට සමාව දෙන්න, වැරදි වලින් ඉගෙන ගන්න, ඔබට ආදරය කරන්න, ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න. තමන්ගේ වැරදි වලට හදවතින්ම සමාව දෙන්න. ඊළඟ වැදගත්ම දේ තමයි සීමා මායිම් හදාගන්න. ඔයාගේ ජීවිතයේ ඇතුලේ සීමා මායිම් තියාගන්න. ඔබේ ජීවිතේට දන්න කියන හැමෝටම අඩිය තියන්න ඉඩ තියන්න එපා. ඔයාගේ කතාව ඔයාට මොන ගැහෙන හැමෝටම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මතක තියාගන්න. ඔයාට මූණට hina වෙලා කතා කරන හැමෝම ඔයාගේ යහපත පතන අය නෙවෙයි. මම මේ කියන්නේ මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙවෙයි. හැම මිනිස්සෙක්ටම අඩුම තරමින් hinaවකින් හරි මුහුණ දෙන්න. නමුත් මිනිස්සුන්ව අතේ දුරින් ආශ්‍රය කරන්න. ඔබේ ජීවිතේ වැඩිපුරම විශ්වාසවන්ත අය හැරුණම ජීවිතයට මුණ ගැහෙන හැම කෙනෙක්ටම ඔයාගේ ජීවිතයට ඇතුල් වෙන්න අවස්ථාව දෙන්න එපා. ජීවිතයට සීමා මායිම් තියාගන්න. ඔයාගේ ජීවිතයට ආදරය කරද්දී ඊළඟ වැදගත්ම දේ තමයි don't compare yourself with others. ඔයාව අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න එපා. අරයා මෙහෙම කරනවා, එයාට මේවා තියෙනවා, එයාට විතරයි පුළුවන්, ඇයි මට කිසිම දෙයක් නැත්තේ? මෙන්න මේ වගේ ඔයාව අනිත් අයත් එක්ක කම්පෙයා කරන්න එපා. ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයාව තවත් පහලට ඇදලා දාන්න එක විතරයි. මතක තියාගන්න. කවුරු කොහොම කිව්වත් මේ ජීවිතය අයිති ඔයාට. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට අරන් යන්න ඕන. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම එකම පාත් එකේ යන්නේ නැහැ. ඒක නිසා අනුන්ගේ දේවල් දැකලා Taman ඍණාත්මක මයින්ඩ් එකක් ඇති කරගන්න එපා. ඔබ තාමත් පරක්කු නැහැ. ඔබේ ජයග්‍රහණය, ඔබේ සාර්ථකත්වය තවමත් ඔබේනකල් බලන් ඉන්නවා. මට තවමත් ඔබට කියන්න ඕන, ඔබට ආවේනිකයි. මම ඔයාගෙන් වෙනස්, ඔයා තවත් කෙනෙක්ගෙන් වෙනස්. self love කියන්නේම Tamanගේ ආවේනිකත්වයට ගරු කරන එක. ඔබේ රූපය, හැකියාව, ගතිගුණ, ජීවත් වෙන විදිහ මේ හැම දෙයකටම ගරු කරන්න, ආදරය කරන්න. ඕනම ප්‍රශ්නයකදී කවුරු නැතත් මට මම ඉන්නවා කියන කොන්ෆිඩන්ස් හදාගන්න. ඔයාලා හැමෝටම Tamanට Tamanව අඳුරගන්න හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම විශ් කරනවා. all the best.